2019 ජීව විද්‍යාව MCQ ප්‍රශ්න පත්‍රයේ 44 වෙනි MCQ එක තමයි දැන් බලන්න හදන්නේ. මේක අහලා තියෙන්නේ දුම්බීම සම්බන්ධව. දුම්බීම නිසා නැත්නම් අපි අපේ පොතේ තියෙන සිකරට් දුමේ ශ්වසන පද්ධතියට ඇතිවන ආබාධ කියලා ලිස්ට් එකක්. ඔන්න ඕකෙන් සම්බන්ධව තමයි මේ MCQ එක ඇවිල්ලා තියෙන්නේ. මුලින්ම තියෙනවා ශ්වසන මාර්ගයේ කලස් සෛල මගින් ශ්ලේෂ්මල ස්‍රාවය වීම උත්තේජනය කරයි. ඔව් ඒක හරි. කලස් සෛල වලින් ශ්ලේෂ්මල ස්‍රාවය වෙන එක උත්තේජනය වෙනවා වගේම පක්ෂමවල ක්‍රියාකාරීත්වය නිෂේධනය වෙනවා. හරිද? කලස් සෛල වලින් ශ්ලේෂ්මල ස්‍රාවය උත්තේජනය කරලා පක්ෂමවල ක්‍රියාකාරීත්වය නිෂේධනය කරනවා. එන්න ඒක හරි. ඊට පස්සේ බලමු පළවෙනි එකට හරියක් දාගෙන යන්කෝ. පළවෙනි එක හරි. දෙවෙනි එක ක්ෂය රෝගය ඇති කරයි. ක්ෂය රෝගය දුම්බීම හින්දා ඇති වෙන්නේ නැහැ. හරිද? ක්ෂය රෝගය ඇති වෙන්නේ බැක්ටීරියා ආසාදනයක්. ඉතින් අපි කියනවා මයික්‍රෝබැක්ටීරියම් ටියුබර්කියුලෝසිස් කියන බැක්ටීරියාව පෙනහැලි වලට ආසාදනය වීමෙන් තමයි ක්ෂය රෝගය හැදෙන්නේ. ඉතින් කොහොමත් ඒක හරියන්නේ නැහැ. රුධිරයේ ඔක්සිජන් පරිවහනය අඩු කරයි. ඔව් රුධිරයේ ඔක්සිජන් පරිවහනය අඩු කරනවා සිගරට් දුමේ තියෙන කාබන් මොනොක්සයිඩ්. කාබන් මොනොක්සයිඩ් හිමොග්ලොබින් අණුත් එක්ක බැඳෙනවා. එතනදී හිමොග්ලොබින් අණු වල බැඳෙන්නේ ඒගොල්ලෝ ඔක්සිජන් බැඳෙන තැන් වලටම තමයි. එතකොට ඔක්සිජන් වල බන්ධුතාවය අඩු වෙනවා. අනික ඔක්සිජන් වලට වඩා කාබන් මොනොක්සයිඩ් හිමොග්ලොබින් අණුත් එක්ක බැඳෙන්න තියෙන හැකියාවත් වැඩි. බැඳුනට පස්සේ ආපහු ඒවා ගැලවෙන්නෙත් නැහැ. ඒ කියන්නේ හිමොග්ලොබින් අණුවකට බැඳෙන්නේ ආයි ගැලවෙන්න බැරි වෙන්න. අපි කියන අප්‍රතිවර්ත්‍යව තමයි බැඳෙන්නේ. ආයි ගැලවෙන්න බෑ. ඒ හින්දා ඔක්සිජන් පරිවහනය අඩු වෙනවා. අර ඔක්සිජන් පරිවහනයට කර තිබුණු හිමොග්ලොබින් අඩු ප්‍රමාණය අඩු වෙන එක තමයි වෙන්නේ. ඒතර සීත් හරි. ශ්වසන මාර්ගයේ පක්ෂමවල ක්‍රියාව නිෂේධනය කරයි. ඒක අපි කිව්වනේ කොහොමත් හරිනේ. ශ්ලේෂ්මල ස්‍රාවය උත්තේජනය කළා පක්ෂමවල ක්‍රියාකාරීත්වය නිෂේධනය කරනවා. හින්දා මේකේ ඩීත් හරි. ඊට පස්සේ හෘද ස්පන්දන වේගය අඩු කරයි. නෑ හෘද ස්පන්දන වේගය අඩු කරනව නෙවෙයි වෙන්නේ වැඩි කරන එක. සිගරට් දුමේ තියෙන නිකොටින් මගින් ඔය හෘද ස්පන්දනය වැඩි කරනවා. හරිද? හෘද ස්පන්දනය తాවකාලිකව වැඩි කරනවා. ඒ හින්දා මේක අපි කියන්නේ A හරි B වැරදි C හරි D හරි ACD කියන්නේ උත්තරේ අංක 2.